හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. දන්ත සෞඛ්‍ය රැකගන්න daily routine එකක්. අපේ සිරුරේ සෞඛ්‍යයට වගේම දන්ත සෞඛ්‍යයටත් ඉතාම වැදගත්. හැබැයි බොහෝ දෙනා දත් ගැන සැලකිලිමත් වෙන්නේ දත් කැක්කුමක් ආවම විතරයි. නමුත් දත් සෞඛ්‍ය රැකගන්න daily routine එකක් follow කරොත් දත් කුහර වළක්වා ගන්න පුළුවන්. විදුරු මස් රෝග අඩු වෙනවා. බෑඩ් බ්‍රීතින් කටේ ගඳ නැති වෙනවා. දත් දිගු කාලයක් හෙල්ති විදිහට තියාගන්න පුළුවන්. අද වීඩියෝවේ අපි බලමු දවස පුරා දත් සෞඛ්‍ය රැකගන්න හොඳ රූටීන් එකක්. උදේ අවදි වූ විට කළ යුතු දේ. උදේ අවදි වුණාම මුලින්ම කරන්න ඕනි දේ තමයි දත් නදින්න. ඇයි උදේ දත් නදින්නේ? රෑ පුරා කට තුර බැක්ටීරියා එකතු වෙනවා. ඒ නිසා උදේ බ්‍රෂ් කිරීමෙන් ප්ලැකියු රිමූව් වෙනවා. බෑඩ් බ්‍රීතින් අඩු වෙනවා. මවුත් එක ෆ්‍රෙෂ් වෙනවා. හොඳ බ්‍රෂින් ටිප්ස් අපි දැන් බලමු. සොෆ්ට් ටූත් බ්‍රෂ් එකක් භාවිතා කරන්න. ෆ්ලෝරයිඩ් ටූත් පේස්ට් එකක් භාවිතා කරන්න. අවම වශයෙන් මිනිත්තු 2ක්වත් බ්‍රෂ් කරන්න. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පසු ඕරල් ක්‍රියා කරන්න. බ්‍රෙක්ෆාස්ට් එකේ සුගර් සහ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර බොහෝ විට ගන්නවා. උදාහරණයක් විදිහට පාන්, බිස්කට්, සීනි දාපු තේ වගේ. මේ ආහාර බැක්ටීරියා වලට ෆුඩ් සෝස් එකක් වෙනවා. ඒ නිසා බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ වතුර වලින් මවුත් රින්ස් කරන්න. කට හොඳට හොදන්න ඕනේ. සුගරි ස්නැක්ස් වලින් වළකින්න ඕනේ. දවස පුරා දත් ආරක්ෂා කරන ටිප්ස්. දවස පුරා දත් සෞඛ්‍යයට බලපාන ෆැක්ටර්ස් තියෙනවා. 1. වතුර බොන්න. වතුර බොන එක මවුත් එක ක්ලීන් කරන්න උදව් වෙනවා. ඊළඟ තමයි හෙල්ති ස්නැක්ස්. good option එකක්. පළතුරු, නට්ස් වර්ග, යෝගට් කන්න. වළකින්න ඕනේ කැන්ඩීස්, චොක්ලට්, සීනි සහිත පාන වර්ග වලින්. sugar intake control කරන්න. sugar බැක්ටීරියා වල growth එක වැඩි කරනවා. ලන්ච් එකෙන් පස්සු oral care. ලන්ච් එකෙන් පස්සු ෆුඩ් පාටිකල්ස් දත් අතර එකතු වෙන්න පුළුවන්. ඒ නිසා කට සෝදන්න. ටූත් පික් යූස් කිරීමෙන් වළකින්න. possible නම් ෆ්ලොසින් කරන්න පුළුවන්. ෆ්ලොසින් එකෙන් දත් අතර තියෙන ප්ලැකියු රිමූව් වෙනවා. අපි දැන් බලමු evening habits. හවස ස්නැක් එක ගන්නව නම් සීනි සහිත පාන වර්ග වළකින්න ඕනේ. වතුර හොඳට බොන්න ඕනේ. උදාහරණයක් විදිහට carbonated drinks, energy drinks මේවා එනමලෙන් ඩැමේජ් කරන්න පුළුවන්. රාත්‍රී ඕරල් කෙයාර් රූටීන් එක. දවසේ වැදගත්ම බ්‍රෂින් ටයිම් එක තමයි නයිට් බ්‍රෂින්. රැට දත් මදින්නේ නැත්නම් බැක්ටීරියා ඕවර්නයිට් මල්ටිප්ලයි වෙනවා. නයිට් රූටීන් එක තමයි හොඳට දත් මදින්න මිනිත්තු 2ක්. ෆ්ලොසින් කරන්න. දිව පිරිසිදු කරන්න. දිව පිරිසිදු කිරීමෙන් කටේ ගඳ අඩු කරනවා. weekly oral care habits. daily routine එකට අමතරව ටූත් බ්‍රෂ් එක හැම මාස 3කට වරක්ම මාරු කරන්න ඕනි. ඩෙන්ටල් චෙකප් එක රෙගියුලර් කරන්න. ඩෙන්ටිස්ට් විසිට් කිරීමෙන් early problems delete කරගන්න පුළුවන්. ඩිටෙක්ට් කරන්න පුළුවන්. දත් සෞඛ්‍ය රැකගන්න daily routine එකක් follow කිරීම ඉතාම වැදගත්. මතක තියාගන්න. දවසට දෙවරක් බ්‍රෂින් කරන්න. දවසට එකපාරක් ෆ්ලොසින් කරන්න. healthy diet එකක් කරගෙන යන්න. regular dental විසිට් එකක් කරගන්න. මේ සිම්පල් හැබිට්ස් ෆලෝ කරොත් හෙල්ති ටීත් දිගු කාලයක් තියාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.